අනේ මගේ රත්තරන් පොතේ. පියුමි හංසමාලේ පුතා බඳාගෙන හඬා වැටේ. සවල් සිටියේ සැකකරුවන් රිමාන්ඩ්. පියුමගේ පුතා පරිවාස භාරයට. රාජගිරිය කලපළුවව ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින් අනතුරුව ත්‍රිරෝද රථ රියදුරකුට සවලකින් පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 6 දෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් මෙම මාස 16 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයාගේ හිතවතකු මීට මාස කිහිපයකට ඉහතදී යතුරුපැදියක නැගී රාජගිරිය ප්‍රදේශය හරහා යමින් සිටියදී ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදු වී ඇති බවත් සිද්ධියෙන් පසුව එම ස්ථානයට පැමිණි සැකකරුවන් පිරිස ත්‍රිරෝද රථ රියදුරට පහර දී ඇති බවට මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වන බවට පොලිසිය අධිකරණයට දන්වා සිටියා. එලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරුණු පිරිස අතර ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයාද අයත් වන අතර ලාබාල වයසේ පසුවන එම පුත්‍රයා සහ තවත් අයෙකු පරිවාස භාරයට පත් කරනු ලැබුවා. මේ පිළිබඳව පහර කැමට ලක් වූ තරුණයාගේ හිතවතකු පවසන්නේ මේ ආකාරයෙන්. මේක මාස 2-3කට කලින් සිද්ධ වුණේ. ගුටි කාපු කෙනා කොළඹ ජාතික රෝහලේ නැවතිලත් හිටියා. ඔළුවට වැදුණු පාරවල් නිසා. ඊට පස්සේ තමයි පොලිසියට පැමිණිලි කරේ. පියුමි හිතුවේ මේක සල්ලි බලෙන් ගොඩ දාගන්න. ඒ වුණාට සමාජ මාධ්‍යයට මේ වීඩියෝ එක ගියාට පස්සේ පියුමිටත් කරන්න දෙයක් නැති වුණා. පරිවාසිට දාලා හරි හදලා ගන්න එක නම් හොඳ දෙයක්. නැත්නම් මේවා කොහෙන් නතර වෙයිද කවුද දන්නේ? යනුවෙන් ඔහු පවසනවා.